K-pop කියලා කියන්නේ මුළු ලෝකෙම පිස්සුව. ලංකාවේ එක කොන්සර්ට් එකක් නැහැ. හොයාගන්නවත් තිබුණේ නැහැ. First time in history ලංකාවේ පළවෙනි වතාවට K-pop කොන්සර්ට් එකක් එන්නයි යන්නේ. ඒ අඩුව පුරවන්නයි යන්නේ දෙසැම්බර් වල. K-pop ලෝකෙම පිස්සුවක් නේ. ලංකාවෙත් පිස්සුවක්. හැබැයි ලංකාවේ තිබිච්ච පිස්සුවට ට්‍රීට්මන්ට් එකක් හම්බුන්නේ නැහැ මෙච්චර දවසක්. දැන් ට්‍රීට්මන්ට් එක එන්න යන්නේ. ඔක්කොම මහලින් K-pop කියලා කියන්නේ මොකද්ද? K-pop කියන්නේ අයියේ ඇත්තටම ලෝකයක්. අයියා කිව්වා වගේ ලෝකයක්ම මේ වෙද්දී එකට එකතු කරලා තියාගන්න පුළුවන් මැජික් එකක්. මේ ලංකාවට මේක මේ බදාගන්න හේතුව මොකද්ද? මේ තියෙන පිස්සුවක් වෙන්න හේතුව මොකද්ද? ඉස්ලාම ඇත්තටම කොරියන් සංස්කෘතියාවේ K drama වලින් Full House, ඒ වගේම Boys of Flowers, Dongmi, Sujata Diyaniya වගේ කතා බලන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ හරහා ලංකාවේ වෙනම සංස්කෘතියක් කොරියාවට ආදරය කරන වෙනම ළමයි කට්ටියක් එකතු වුණා. ඒකත් එක්ක Boys of Flowers වල ජීහෝ කියලා චරිතයක් හිටියා. ඒ ජීහෝත් එක්ක එයා SS501 කියන K-pop group එකේ කෙනෙක්. ඉතින් ඒකත් එක්ක එයාත් එක්ක හැදිච්ච ෆෑන් බේස් එකක් ඇති වුණා ලංකාවේ ඇතුලේ. ඔන්න ඕකෙන් පටන් ගත්තා ලංකාවේ K-pop ෆෑන් බේස් එකක් හැදෙන්න. ඒ වගේම 2012 දී වත් සයිගේ Gangnam Style song එක ආවා. ඒකෙන් මිනිස්සු දැනගත්තා මෙහෙමත් සින්දු කොරියාවේ හැදෙනවා කියලා. ඒකත් එක්ක ලංකාවේ EXO-L, එතකොට Super Junior, ඒ වගේම BTS, Blackpink වගේ ෆෑන් බේස් එකක් ඇති වුණා. මේක ෆෙස්ටිවල් එකක් එහෙම නැත්නම් කොන්සර්ට් එකක්. මේකේ නේචර් එක මොකක්ද? මෙතනදී ඇත්තම වෙන්නේ කොරියාවේ බෑන්ඩ් එකක් එනවා වගේම කොරියාවේ සංස්කෘතිය අපි පෙන්වන්න ෆෙස්ටිවල් එකකුත් තියෙනවා. එතකොට මෙතන ලංකාවේ ශ්‍රී ලංකා සහ කොරියන් කල්චරල් එක්ස්චේන්ජ් එකකුත් මෙතන සිද්ධ වෙනවා. එතකොට ඔයාලට ඇවිල්ලා හන්බොක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්, කොරියන් කැමරාස් විදින්න පුළුවන්. ඉතින් කොන්සර්ට් එකට අමතරව ඔයගලන්ට කොරියන් ගේම්ස්, ඔයගොල්ලෝ ස්ක්විඩ් ගේම් එකේ වගේ දැකපු ගේම්ස් ඔයගලන්ට ප්ලේ කරන්න පුළුවන් මේ කොන්සර්ට් එකට ආවොත්. මේ වැඩේ කරන එකෙන් ලංකාව ඇතුලේ ස්ප්‍රෙඩ් වෙච්ච මේ වයිබ් එක කොයි වගේ තැනකට ගෙනියන්නද? ඔයගොල්ලන්ගේ පර්පස් එක මොකක්ද? ඉන්ටෙන්ෂන් එක? ඔව් අය මම මෙහෙම කියන්නම්. ඇත්තටම මමත් ෆෑන් කෙනෙක් විදිහට මේ වැඩේට සම්බන්ධ වුණේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව. මොකද මේ ෆස්ට් ටයිම් අපේ ලංකාවේ මෙහෙම දෙයක් සංවිධානය වෙන්නේ. ඉතින් අපිට පෙන්වන්න ඕනේ ලංකාවේ වගේ රටකත් මේ වගේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ K-pop ෆෙස්ටිවල් එකක් තියෙනවා. අපිට ඒක සංවිධානය කරන්න පුළුවන්. ඒ වගේම මේක දැකලා දැන් මම මේන්නේ BTS ෆෑන් කෙනෙක්. එතකොට මට තියෙන අපේ තියෙනවා ඩ්‍රීම්ස්. එතකොට ලංකාවේ අනාගතයේදී ලොකු කොන්සර්ට් එකක් කරන්න පුළුවන්. මේ කොන්සර්ට් එක අපි සක්සස් විදියට කරගත්තොත්. කොරියන් pop music ලංකාවට එනවා, live music play වෙනවා, live event එකක් තියෙනවා. කොරියන් ඔයාගේ යාළුවොත් සතුටින්, ලංකාවේ ඉන්න කොරියන් fan base එක සතුටින්. එහෙමනේ? අනිවාර්යෙන්. right එහෙනම් Sweet Day concert එක December 6. කොන්සර්ට් එක තියෙන හවස 6ට. ඊට කලින් දවල් 2 වගේ ඉඳන් ඔයගලන්ට ෆෙස්ටිවල් එක එන්ජොයි කරන්න පුළුවන්. කොහෙද තියෙන්නේ? වෝටර් ස්ටේජ් එකේ තමයි මේක තියෙන්නේ. right එහෙනම් අපි ඔක්කොම හම්බෙන්න ඕන. මේක exceptional evening එකක්. ආයේ මිස් වුණොත් ලේසියෙන් කවර් කරගන්න බැරි විදිහ එකක්. අනිවාර්යෙන් මේක මිස් කරගන්න එපා. ක්‍රිස්මස් කාලේ තියෙන ඉතින් ලස්සන ඉවෙන්ට් එකක්. ෆෑන්ස්ලා හැමෝටම ආරාධනා කරනවා.